only getting older, baby. And I've been thinking about it lately. Does it ever drive you crazy? Just how fast the night changes. Everything that you ever dreamed of disappearing when you wake up. Hi. අවුරුදු දෙකකට විතර පස්සේ තමයි මම ආයෙ vlogging පටන් ගන්නෙ. ඒකට හේතුවක් තිබුණා. මගේ ෆෝන් එක පොඩක් කේස් එකක් ගිහින් තිබුණා. අලුත් ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරගෙන හිටියේ. කොහොම හරි මගේ සල්ලි වලින් කොහොම හරි අලුත් ෆෝන් එකක් ගත්තා. අලුත් ෆෝන් එකක් අරගෙන කරන පළවෙනි vlog එක තමයි මේක. ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි ආයෙ vlogging පටන් ගන්න ඕනේ එක ගැන. ඇත්තට මං හරි ආසාවෙන් හිටියේ ආයෙ පටන් ගන්න. හැබැයි ඒකට මට ෆෝන් එකේ ප්‍රශ්න තිබුණ නිසා පටන් ගන්න උන්නේ නැහැ. ඔන්න ඉතින් අද ඉඳන් ආයෙමත් මගේ vlogs දිගටම බලන්න පුළුවන්. මම උපරිම උත්සාහ කරනවා සතියට එක ගහන ගේන්න. ඒ බැරි වුණත් සති දෙකකට එක ගහනවත් මං ගේන්න අනිවාර්යෙන් try කරනවා. මම දන්නේ නැති අයට මම මුලින්ම කියන්නම් මං ගැන. මගේ නම ලක්ෂානි. ලෂි කියන නික්නේම් එක. ඒ නික්නේම් එක තමයි හදලා තියෙන්නේ. channel එක හදලා තියෙන්නේ. මම ඉන්නේ කොළඹ කැම්පස් එකේ ජනමාධ්‍ය පීඨයේ කියන්නේ ඔයාලා දන්න විදිහට ශ්‍රීපාලි මොණ්ඩපේ දෙවන වසර අවසාන දියරේ ඉන්න ශිෂ්‍යාවක්. කැම්පස් එකේ කියන්නේ මම මේ වෙලාවේ හොස්ටල් එකේ ඉන්නේ. මට අද වැඩක් ඉදලා තියෙනවා. මම කරන් ෆිල්ම්. ඉතින් මේ වෙනකොට කැම්පස් එකේ ෆයිනල් ඉයර්ස් ලගේ ෆයිනල් ප්‍රොඩක්ෂන් යනවා. ඉතින් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකේ ෆයිනල් ඉයර්ස් ලගේ ෆයිනල් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එක කරේ රිහර්සල් යනවා අද. ඒකට යන්න වෙලා තියෙනවා. තාම මුකුත් කාලා නැහැ. ඉස්සරෝම පහළට ගිහිල්ලා මොනාරි කාලා මාත් එක්ක ලොකේෂන් යන්න. ගමනක් යන්න කලින් ඉස්සරෝම මොනවාරි කන්න ඕනේ. මොකද නැත්තම් දවසම බඩගින්නේ හරි අමුතු විදියට තමයි ඉන්න වෙන්නේ. ඒ හින්දා උදේම මම කරන්නේ මොනවා හරි බඩට දාගන්න එක. මම ආනන්ද සුපර් මාකට් එකේ තියෙන PNS එකට ගිහින් එක් බන් එක්කුයි නෙස්ටි එක්කුයි බීලා දැන් මේ යන්න තමයි හදන්නේ. මේ හැබැයි ලොකේෂන් යන්න කියලා හිතුවට අද ලොකේෂන් එකට නෙමෙයි ඉස්සරම යන්න උනේ. කස්ටියුම් වගේ කඩුපාඩුවක් තිබ්බ දවසම. ඒක තමයි මට අද කරන්න උනේ යාළුවත් එක්ක. යාළුවත් එක්ක යනවා කිව්වට මේ වෙලාවේ යන්නේ මම තනියම. මොකද යාළුවා ගෙදර ඉඳන් ඇවිත් ඉන්නේ. එයා අද තමයි හොස්ටල් ආවේ ගෙදර ඉඳන් පොඩි නිවාඩුවකට ගිහිල්ලා. කොහොමාරි ඒ නිවාඩුව වෙලා අද තමයි එයා ආවේ. ඉතින් විනාඩි 10කින් විතර මට කිව්වා එනවා ඔයා ඉන්න තැනට ටුක් එකක් දාගෙන එන්නම් ඔයා යන්න කියලා තමයි මට එයා කිව්වේ. කොහොමාරි මම මේ කස්ටියුම් බලන තැනට ආවා. අඩුපාඩුවක් තිබ්බ ගන්න. ඒ ටික ගන්න තමයි මේකට ආවේ. කොහොමාරි ටිකක් ඇවිදලා චුට්ටක් ඔය තිබ්බ අඩුපාඩු ටිකක් බැලුවා. හැබැයි සෙට් වෙන ඒව නම් ඒ තරම් අහුුනේ නැහැ. ඔන්න ඉතින් මෙයා තමයි අර මං කියපු යාළුවා රීල් එකෙන් බැලලා වීඩියෝ කරන්න එපා කියාගෙන. අපිත් එක්කම තව කොස්ටියුම් බලන්න ෆෝතියා අයියා කෙනෙක් අපි ඇවිත් ටික වෙලාවකට පස්සේ ආවා. ඇත්තටම එයාගේ ඇසිස්ටන්ට්ලා විදියට තමයි අපි දෙන්න ඉන්නේ. කොමාරි පැය කීයක් ඇඳුම් තේරුවද කියලා මට නම් මතක නැහැ. උදේ ඉඳන් හවස 2 විතර වෙනකම් ඇඳුම් තේරුවා. ඔයාලා දන්නවද? සමහර කාලවලදී අපිට ගොඩාක් නරක දවස් එනවා. ඒවා කියන්න බැරි තරම් ගොඩාක් නරක දවස්. ඒ දවස් වලට අපිට හිතෙනවා අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. අපි ගොඩාක් කඩන් වැටෙනවා. මම මේවා කියන්නේ පහුගිය දවස්වල පහුගිය කාලේ මට එහෙම පොඩි නරක සිද්ධීන් කිහිපයකට මොන දෙන්න සිද්ධ වුණ නිසා. එහෙම නරක කාලයක් මට ලැබුණු නිසා ඇත්තටම මම ගොඩාක් දුක් වුණා. මිනිස්සු ඇයි මට මෙහෙම කරන්න කියලා. ඇයි මාව මිනිස්සු තේරුම් ගන්න නැත්තේ කියලා. ඇත්තටම පස්සේ දවසක මමම කල්පනා කරා ඇයි යාලා අපිව තේරුම් ගන්න ඕනේ කියලා. මොකද අපි තමයි අපි ගැන හොඳටම දන්නේ. ඉතින් එහෙම නරක මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අපි ගැන විතරක් හිතලා තේරුම් ගත්තාම හොඳටම ඇති. මොකද මම ගොඩක්ම විශ්වාස කරන දෙයක් තමයි හොඳ කළොත් ඒ හොඳ දේවල් අපි පිටිපස්සෙන් අද නැතත් කවදා හරි දවසක එනවමයි. ඒවා අනිත් පැත්තත් එහෙමමයි.
නරක කළොත් ඒ දේවල් ඒ විදිහටම අපි පස්සෙන් එනවමයි. නරක විදිහට. ඒ වයින් අපිට කොහොමත්ම ගැලවෙන්න විදියක් නැහැ. ඉතින් ඇත්තටම මේ දේවල් මම මගේ අස්පන අපිටම බින්දපු දේවල්. ඉතින් ඔයා ගැන විතරක් විශ්වාස කරන්න. ඔයා ගැන දැනගත්තාම ඇති. අනිත් අය ඔයා ගැන තේරුම් ගන්න ඕනේ නැහැ. ඔයා ගැන තේරුම් ගන්න. හොඳ දේවල් විතරක් කරන්න. ඒවා ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. කොහොම හරි අපි මේ දවල් 1:00 විතර දේනම් කොස්ටියුම් බලලා දැන් තමයි මේ ආවේ ෂූට් එකට අවශ්‍ය ෆ්ලවර්ස් වගේක් ගන්න. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන එක අමාරුයි තමයි. හැබැයි ඒකේ ප්‍රතිඵලය සතුටුදායක වුණාම ඒ මහන්සි ඇත්තටම නිකම්ම නැති වෙලා යනවා. මම හරි ආසයි මහන්සි වෙලා මෙහෙම වැඩ කරන්න. මොකද ඒකේ රිසල්ට් එක පුදුම තරම් සතුටක්. මහන්සි වෙලා වැඩ කරලා සතුටුදායක ප්‍රතිඵලයක් ගන්නවා කියන්නේ ඒක වචන වලින් නිම කරන්නම බෑ. මගේ වොයිස් වල සමහර තැන්වල වොයිස් එකේ සමහර තැන්වල මේ ඇහෙනවා ඇති එක සද්ද. මොකද මම හොස්ටල් එකේ ඉන්නේ. හොස්ටල් එකේ ඉතින් ළමයි නැති වෙලාවක් හොයාගන්න නැහැනේ. අපි දැන් ඉතින් මේ කැම්පස් එකට ගිහිල්ලා දැන් යන්නේ අර මං උදේ කියපු ලොකේෂන් එකට. මේක තියෙන්නේ අපි ඉන්න තැනින් කිලෝමීටර් 4-5ක් චුට්ටක් එහයින්. මේ ලොකේෂන් එකේ ලස්සන බල්ලෙක් හිටියා. මම එහෙම දන්නේ නැහැ යාළගේ වර්ගය මොකක්ද කියලා. ඔයාලට මම දාන්න වීඩියෝ එකකින් ඔයාලා ඒ මොකෙද්ද කියලා මට කියාගෙන යන්න. අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ. ඉතින් අපි ටුක් එකක් දාගෙන දැන් ලොකේෂන් එකට ආවා. මෙතන වැඩි වෙලාවක් හිටියේ නැහැ. අක්කලාට අයියලාට ඒ වැඩේ කරගන්න දීලා අපි අදාළ ඒ වැඩ ටික කරලා ආපහු හොස්ටල් එකට යන්න තමයි මමයි මගේ යාළුවයි මේ දැන් හදන්නේ. යන්න කියලා එළියට බහිනකොටම ඇත්තටම චුරුචුරු වැස්සක් ආවා. පොඩි වැස්සක්. ඉතින් ඒ වැස්සෙම තමයි මේ අපි යන්න හදන්නේ. මම ඉන්නේ හොරණ. අපේ කැම්පස් එක තියෙන්නේ හොරණ. ඒ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය. එහෙම නැත්නම් ඔයාලා දන්න ශ්‍රීපාලි මණ්ඩපයේ තියෙන්නේ හොරණ. ඔයාලා මේ දකින්නේ ඒක තමයි. මේක තියෙන්නේ ඇත්තටම කිව්වොත් කපුගල කන්දේ. ඒ කියන්නේ කන්දේ තමයි මේ කැම්පස් එක හදලා තියෙන්නේ. ලැබෙන සැරේ එන්න නංගි ළමයිලා ගොඩක් මගේ ව්ලොග්ස් බලනවා. එයාලට තමයි මේ චූටි වීඩියෝ ක්ලිප් එකක් මම ගත්තේ. හොස්ටල් එකට ආවට හවස ආයේ මීටින් එකකට කැම්පස් එකට යන්න වුණා. මේකත් ෆයිනල් ප්‍රොඩක්ෂන් එකේ මීටින් එකක්. කොහොම හරි මේකටත් අනිවාර්යයෙන් යන්න ඕන නිසා අපි දෙන්න වැස්සෙම ගියා. මේ වෙලාවේ හොඳටම වහිනවා. මම වොෂ් දාලා තමයි මීටින් එකට ගියේ. කොහොම හරි අද දවසට ඉදලා තිබුණ වැඩ ටික මේ මීටින් එකකින් තමයි ඉවර කළේ. ඉතින් මම මෙතනින් vlog එක end කරනවා. ආයෙමත් ලස්සන vlog එකකින් හම්බෙමු. ඒ වගේම ඔයාලා රික්වෙස්ට් කරන vlogs තියෙනවා නම් පහලින් කමෙන්ට් කරා යන්න. ඒ වගේම ඉල්ලනවා මෙතන ඉඳන් ආයෙමත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ගිහින් එන්නම්. bye.